ජනප්‍රිය නිලි උදාරි වර්ණකුල සූරියට ගෞරව නාමයක් ලැබිලා කියලා අපිට ආරංචියක් ලැබුණා. ඉතින් ආරංචිය ලැබුණ ගමන් අපි උදාරිට කතා කළා ඒකන වැඩි විස්තර දැනගන්න. උදාරි ඔක්කොටම කලින් අපෙන් සුබ පැතුම්. බොහොම ස්තුතියි සුබ පැතුවට. මට ගෞරව නාම උපාධියක් හම්බුණා. ඒකේ තියෙන්නේ ජනී ජන ප්‍රසාදිනී රංගකලා ලංකේශ්වර දේශ කීර්ති මානව හිතවාදී සමාජ සුබ සාධන දිරිය වීරිය කාන්තා කියන නම තමයි මගේ නමට වැඩිපුර එකතු වෙන්නේ. උදාරි ඔයාගේ නමට ඉස්සරහෙන් මෙච්චර දිග ගෞරව නාමයක් ලැබුණේ ඇයි? මොකද්ද මේක ලැබෙන්න හේතුව? සමාජ සේවාවල් කියලා දේවල් තියෙනවානේ. හුඟක් අය කලාකරුවෝ ඕවා කරන්නේ මාධ්‍යවලට කියලා මම මෙන්න මෙහෙම ඩොනේෂන් එකක් කරනවා කියලා. එහෙම මම ඒකට කැමති නැහැ. මොකද එහෙම එකක් කරොත් හිතන්නේ අනේ මේ ඡන්දෙ ඉල්ලන්න බලාගෙන මේ ඡන්දෙට ගගා තමයි කියන්නේ මම එහෙම ඡන්ද බලාපොරොත්තුවක් නැති හින්දා මම එහෙම දෙයක් කියලා නැහැ. මගේ මේක මම කරන සමාජ සේවාවල් දකින අය අගය කිරීමක් වශයෙන් වෙන්නේ නැති. මොකද මම නැති බැරි අයට සහ උදව් අවශ්‍ය අයට මම මාසිකවම මුදලක් වෙන් කරලා මම ඒවා අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය තැන්වලට මම ලබා දෙනවා චෙක්පත් මගින්. ඉතින් ඒ වලට ඒ කරන සේවාවන් වල ඇගීමක් වශයෙන් වෙන්නේ නැති මට මේ විදිහට ගෞරව නාම උපාධියක් ලබා දුන්නේ. මේක හැමෝටම දෙනවා වගේ නුවරින් දුන්නේ. අර ඉන්නේ විදේශ බන්දු දේශමාන්න කියන නම දෙන්නේ. ඒක දෙන්නේ පිරිමින්ට. මේක ගැහැණුන්ට ලබා දෙන්නේ. මේක ගල්ගමුවේ පාලුකාඩවල ශ්‍රී වාතිකාරාම පුරාණ විහාරයේදී තමයි මට දුන්නේ. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මගේ රටේ නැති බැරි අය උදෙසා මම කරන දේ මම රටේ විතරක් නෙමෙයි මම සිංගප්පූරුවේදී මම පුළුවන් හැම දෙයක්ම කරනවා. ඉතින් මේ මගේ කරන දේෙන් අගයමකට ලක් කරපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ වුණාට මම ඒක මාධ්‍යමයේ මම කියලාවත් කරලාවත් පෙන්නලාවත් නැහැ. මම පත්‍රවලටවත් දාලා නැහැ. එකම එක පාරක් පත්‍රවලට ගියා මම අර කන්නාඩි වගේක් ගෙනල්ලා මම පොළොන්නරුව මුළු ගමටම නිකන් බෙදලා දුන්නා. ඉතින් මම අර කරන දේ මම කිය කරන්නේ නැහැ. ඉතින් සතුටුයි මම ගොඩක් ඒ අගය කරීම ගැන. තව තවත් දිරියක් එනවා. අර ඇත්තට මේකේ තියෙන දිරිය වීරිය කාන්තා කියලා. එතකොට දාරි සාමාන්‍යයෙන් ඔයාගේ මාසික ආදායමෙන් කොච්චර විතර ප්‍රමාණයක් මේ වගේ සමාජ සේවා කටයුතු වලට යොදවනවද? ඒකෙන් මට පුළුවන් මම සාමාන්‍යයෙන් 100ට බැලුවොත් 10ක් 20ක් වගේ. මොකද මම මාසික ආදායමෙන් මගේ ආදායමට වඩා දැන් මගේ රංගපෑම කියන එක මගේ හොබි එක. මගේ විනෝදාංශය. මගේ සැමියාගෙන් තමයි මම යැපෙන්නේ. ඉතින් සැමියා හම්බ කරන මුදල එයා සිංගප්පූරුවේ වෛද්‍යවරයෙක්. අපිට තියෙන දේ අපි බින්දුවෙන් ජීවිතේ පටන් ගත්ත කට්ටිය. මමයි මගේ සැමියා. ඉතින් ඒ අපි ගෙව පටන් ගත්ත ජීවිතේ තව මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් ඒ අපිට බින්දුවේ කියන්නේ නැතිම තැන ඉඳලා පටන් ගත්ත නිසා අපි හැම දෙයක්ම දන්නවා දුක කියන එක. ඉතින් ඒ දුකෙන් ඉන්න කට්ටියට එක මොහොතකට හරි අපිට සැනසීමක් දෙන්න පුළුවන් නම් අපිට ඒ පින කිසියම් හෝ ආත්මයකදී ලැබෙවි කියලා බලාපොරොත්තු තමයි ඒ දියහියදම් කරන්නේ. හිතේ ගොඩක් සතුටින්. ඉතින් මගේ සැමියාගෙත් උදව් ඇතුව තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. සමහර අය කියන සමහර නළු නිළියෝ සම්මාන ලබා ගන්න සල්ලි වියදම් කරලා කියලා. එතකොට ඒ අයම සමහර විට කියන්න පුළුවන් උදාරි මේ වගේ ගෞරව නාමයක් ලබා ගත්තා වගේ හස්බන්ඩ්ගේ සල්ලි වියදම් කරලා කියලා. ඒ සල්ලි වලින් කියලා. අනේ එහෙම නම් කියන්න බෑ. මොකද හස්බන්ඩ්ගෙන් එහෙනම් අහන්න ඕන ගිහිලා හස්බන්ඩ්ගේ සල්ලි මම වියදම් කරාද කියලා. මම ඔහුගේ සල්ලි වියදම් කරලා නැහැ. එහෙම ගෞරව නාම උපාධියක් ලබා ගැනීමට. මොකද එහෙම මේ ලංකාවේ ගෞරව නාම උපාධියක් කියන එක සල්ලි වියදම් කරලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරීම භක්තියෙන් ඒක මුළු ලංකාවෙම සිටින හැම ආගමකම ආගමික නායකයන්ගේ අනුමැතිය ඇතුව ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතුව තමයි ඒක දෙන්නේ. ඉතින් ජනාධිපතිතුමාට මම සල්ලි දීලා කරනවා කියන එක මොන විහිළුවක්ද නේ?